අයිබෝවන් Access Agri YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෝටර් සයිකල් එකක තෙල් ටැංකියෙන් තෙල් ලීක් වෙනවා. ඔබට දකින්න පුළුවන් මෙන්න මෙතනින් තෙල් ලීක් වෙනවා. ඉතින් ඒක රිපෙයාර් කරගන්නේ කොහොමද කියලා තමයි බලන්නේ. ඉතින් ගොඩක් මේක තෙල් ටැංකිය වල තියෙන සුලභ ප්‍රශ්නයක්. හිටි හැටියේම තෙල් ලීක් කරන්න ගන්නවා. ඉතින් ඒක හදාගන්නේ නැතුව අපිට තෙල් අපත යන නිසා ඒක හදාගන්නේ කොහොමද කියලා තමයි බලන්නේ. ඉතින් මුලින්ම තෙල් ටැංකියේ තියෙන තෙල් ටික මේ විදිහට අපි අයින් කර ගන්නවා. මේක මෙතන තියෙන බටේ මං ගලවලා මේ විදිහට තෙල් ටික අයින් කර ගන්නවා. ඉතින් දැන් අපි මේ තෙල් ලීක් එක නතර කරගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ගම් එක. මේකේ නම ඇරල්ඩයිට්. මේක රුපියල් 450ක් වගේ මිලක් තමයි වෙන්නේ. ඉතින් මේකේ ගහලා තියෙනවා රැපිඩ් ස්ටිල් එපොක්සි ඇඩ්හෙසිව් කියලා. ඉතින් මේකේ ටියුබ් දෙකක් තියෙනවා. ඔබට බලන්න පුළුවන් මේකේ ටියුබ් දෙකක් තියෙනවා. ග්‍රෑම් 10 ටියුබ් දෙකක් තියෙනවා. ඉතින් මේකේ ගහලා තියෙනවා මේ exhaust pipe motorcycle oil tank කියලා. heavy duty electric drill මෙන්න මේ වගේ දේවල් මේකෙන් රිපෙයාර් කරගන්න පුළුවන් කියලා තමයි ගහලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේක පිටිපස්සේ මොකද්ද ගහලා තියෙන්නේ කියලා. මේක මේ එකට එක අනුපාතයට මික්ස් කරන්න ඕන. විනාඩි 4ක් වගේ මික්ස් කරන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ විනාඩි 10ක් ඇතුළත මේක මේ ගහලා තියෙනවා මෙතන hardness in 10 minutes. ඉතින් මේක පැය දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම සවි වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. metallic grey color කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ මේක අලු පාටක් වගේ තමයි මේක තියෙන්නේ. ඉතින් අපි බලමු මේක කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම තෙල් ටික සම්පූර්ණයෙන්ම ඉවත් කරගත්තා. දැන් අපිට තියෙන්නේ මෙන්න මෙතන හොඳට වෙලි කඩදාසියකින් සුද්ධ කරගන්න තමයි මෙතන තියෙන්නේ. එතකොට තමයි මේ ගම් එක හොඳට ඇලවෙන්නේ. ඉතින් අපි යකඩේ පෑදෙන ගානටම හොඳට මෙතන සුද්ධ කරගන්න ඕන. ඉතින් මම මේ විදිහේ වෙලි කඩදාසියක් ගත්තා. මේක 100 වෙලි කඩදාසියක්. ඉතින් මම මේකෙන් හොඳට මේ විදිහට මෙතන සුද්ධ කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට සම්පූර්ණයෙන්ම මෙතන සුද්ධ කරගත්තා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතනින් තමයි තෙල් ලීක් එක එන්නේ. එතන තෙල් කාන්දු කීපයක්ම තියෙනවා. මේ බලන්න. ඉතින් මම මෙහෙම ටැංකියේ මූඩි එක ඇරියා. මොකද එතකොට අපි මේක ටැංකිය ගලවන්නේ නැතුව තමයි මේ ෆික්ස් එක කරන්නේ. මේ ගම් එක ගාලා මේක හදාගන්න. ඉතින් එකතු වෙන ගෑස් එක යන්න මම මේ විදිහට පෙට්‍රල් ටැංකියේ මූඩිය ඇරියා. ඉතින් බයිසිකලේ මේ විදිහට බිම පෙරලගෙන තමයි තියෙන්නේ. ඉතින් දැන් අපිට තියෙන්නේ අර ගම් එක හදලා මේකේ ගා ගන්න. ඉතින් මම මගේ ටියුබ් දෙක කඩලා එළියට ගත්තා. ඉතින් එක සමාන ප්‍රමාණවල වලින් තමයි දාගන්න ඕනේ. මම මේකට මික්ස් කරගන්න ප්ලේට් එක විදිහට ටයිල් කැටයක් තමයි යොදාගත්තේ. ඉතින් මේ විදිහට අපි ගම් පොඩ්ඩක් ගමු. ඉතින් අපි අනිත් මිශ්‍රණයනොත්
හා සමාන ප්‍රමාණයක් වෙන විදිහට මේ විදිහට ගත්තා. ඉතින් අපිට මේ පැක් එකේම මේ වගේ හැන්දක් දීලා තියෙනවා. ඉතින් මේ හැන්ද යොදාගෙන අපිට මේක හොඳට කවලම් කරගන්න පුළුවන්. මේ විදිහට හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක සඳහන් කරලා තියෙනවා විනාඩි 4ක් ඇතුළත මේක ගල් වෙනවා කියලා. ඉතින් මේ විදිහට ඉක්මනට මික්ස් කරගෙන මේ විදිහට අපි මේක මේ විදිහට තවර ගමු. ඉතින් මම ඔන්න ඔය විදිහට මේක ආලේප කරගත්තා. ඉතින් අපි බොහොම පොඩි ප්‍රමාණයක් තමයි ගත්තේ. ඉතින් අපි මේ විදිහට මතු පිට සුද්ධ කරගත්ත මතු පිට මේ විදිහට හොඳට මේක ආලේප කරගත්තා. දැන් වේලෙන් අපි තියලා තියන්න ඕන. ඉතින් මම මේ විදිහට සුද්ධ කරගත්ත සම්පූර්ණ ප්‍රදේශයම ගෑවා. තව ලීක් මතුවෙයිද දන්නේ නැහැ කියලා හිතලා සම්පූර්ණයෙන්ම මේ ප්‍රදේශයේම මේ විදිහට ආලේප කරා. ඉතින් අපි බලමු තව පැයක් විතර වගේ පැයක් දෙකක් වගේ ගියාම කොහොමද මේක සවි වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔබටත් මේ වගේ ඔබගේ බයිසිකලේ හදිසියෙම තෙල් ලීක් එකක් ආවොත් මේ විදිහට ගම් එකක් අරගෙන එහෙම ෆික්ස් කරගන්න පුළුවන්. ඉතින් අපගේ channel එක වටිනවා කියලා හිතෙනවා නම් subscribe කරන්න. bell icon එක click කරොත් මේ විදිහේ වටිනා වීඩියෝ එකක් ඔබට දාපු ගමන් නරඹන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි බලමු පැය දෙකකින් විතර කොහොමද මේක සවි වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි මේ විදිහට පැය දෙකක් පමණ වේලෙන්න තිව්වට පස්සේ ඔබට අල්ලලා බලන්න පුළුවන් මේ විදිහට හොඳට මේක ඇලිලා තියෙන්නේ. ඉතින් අපි දැන් බයිසිකලේ කෙලින් කරලා තෙල් දාලා බලමු. මේ විදිහට හොඳට සවි වෙලා තියෙන්නේ. ඉතින් අපේ වැඩේ සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මෙතනින් තෙල් ලීක් වීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඔබටත් පුළුවන් මේ විදිහට ඔබගේ යතුරු පැදියේ තෙල් ලීක් එකක් තියෙනවා නම් ඒක මේ විදිහට හදාගන්න. ඉතින් අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපගේ channel එක subscribe කරන්න. bell icon එක click කරොත් ඔයගොල්ලන්ට අපි අලුතෙන් වීඩියෝ එකක් දැම්මම ඒක බලන්නත් පුළුවන්. ඉතින් මෙවැනි වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.